හායි යාළුවනේ කොහොමද? ඕගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ පිස්සු මිස් YouTube channel එකත් එක්ක. මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ YouTube channel එකේ ඕගොල්ලෝ දාන long video වලට thumbnail එක හදාගන්න විදිහ. මේක ඕගොල්ලොන්ගේ views වැඩි වෙන සුපිරිම ක්‍රමයක්. ඕගොල්ලෝ හරියට thumbnail එක හදාගත්තොත් ඕගොල්ලෝ ලොකු වෙන සබ් බලා ගන්න පුළුවන්. අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. මුලින්ම ඔයගොල්ලෝ Play Store එකට ගිහින් මේ Pixel Lab කියලා search කරගෙන නිල් පාට රවුමක සුදු පාට P අකුරක් තියෙන app logo එකක් එයි. ඒක download කරගෙන open කරගන්න. මම අර කලින් හදා හිටපු එක මේකේ තියෙනවා. ඔයා මුලින් දයන්. දැන් ඔයගොල්ලෝ මේ වගේ තැනකට එයි. දැන් ඕගොල්ලෝ මේ උඩින් තියෙන ඩස්බින් එක වගේ ලකුණ ටච් කරගෙන මේ new test කියන එක delete කරගන්න ඕනි. දැන් ඕගොල්ලෝ මේ පොඩ්ඩයක් වගේ icon එකක් තියෙන තැන එක සැරයක් ටච් කරගන්න. දැන් ඕගොල්ලන්ට පේනවා මේ color කියලා තැන. ඒක එක සැරයක් ටච් කරගන්න. දැන් ඕගොල්ලෝ මේ වගේ තැනකට ආවම මේ color කියන තැන ටච් කරලා ඕගොල්ලෝ කැමති පාටක් දාගන්න. ඕගොල්ලෝ download කරගත්ත image එකක් දාගන්න තියෙනවා නම් ඕගොල්ලෝ මේ දකුණු පැත්තට ගියාම දකුණු කෙළවරේ from gallery කියලා තැනක් ඇති. ඒක එක සැරයක් ටච් කරගෙන ඕගොල්ලෝ download කරගත්ත image එක select කරලා දාගන්න පුළුවන්. මම මේ කළු පාටම තමයි තියාගන්නේ. මම මේ නිකන් හදන්නේ ඕගොල්ලන්ට කියලා දෙන්න ඕනි කමට. ඊට පස්සේ ඕගොල්ලෝට මේ දකුණට ගියාම මෙතන තියෙනවා image size කියලා තැන. ඒක එක සැරයක් ටච් කරගෙන custom කියලා තැනක් එයි. මෙතන පැත්තකින් තියෙන ඊතලයේ එක සැරයක් ටච් කරගෙන මේ පස්වෙනියට තියෙන YouTube thumbnail කියන එක දීලා okay කියන එක ටච් කරගන්න. දැන් මම මේකට shape එකක් දාගන්නවා. ඕගොල්ලෝ මේ මැද තියෙන shape වගේ බටන් එක එක සැරයක් ටච් කරගන්න. දැන් ඕගොල්ලන්ට මෙතන පේනවා shape කියලා තැනක්. ඒක එක සැරයක් ටච් කරගන්න. දැන් ඕගොල්ලන්ට මේ වගේ shape එකක් එයි. ඕගොල්ලන්ට කැමති විදිහට මේක adjust කරලා ඕගොල්ලෝ මෙහෙම පහළට ගියාම color කියලා තැනකට එනවා. එතනින් කැමති පාටක් ඕගොල්ලෝ select කරගන්න. මම මේකට කහ පාට දෙනවා. දැන් ඕගොල්ලෝ හරි ලකුණ දෙන්න. දැන් ඕගොල්ලන්ට පේනවා හද භාගයක් වගේ ලකුණක්. ඒකින් ඕගොල්ලන්ට කැමති විදිහකට මේක adjust කරගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ මේ උඩ තියෙන පොත් දෙක වගේ icon එකට ගිහින් මේ lock වගේ තියෙන තැනට ගිහින් මේක lock කරගන්න. දැන් මේක ආයෙත් ඔබලා මේ වෙන තැනක ඕගොල්ලෝ එක සැරයක් touch එකක් දාගන්න. එතකොට මේක නැති වෙලා යනවා. දැන් ඕගොල්ලෝ තව shape එකක් දාගන්න ඕන නම් ඒ විදිහටම කරන්න. මම මේක දාගන්න රතු පාට. ඒක චුට්ටක් මහතෙන් වැඩි වුණා ඉතින්. ඕගොල්ලෝ මේක හොඳට plan කරලා හදන්න ඕනි. මම මේක නිකන් හදන්නේ. මම මේකට දාන්නේ නැහැ මොකුත්. ඕල් මෙහෙම හදලා ආයෙත් අර පොත් දෙක වගේ icon එකට ගිහින් මේක lock කරගන්න. දැන් ඕගොල්ලෝ මේ ඒ අකුරක් වගේ තියෙන තැනට ගිහින් මේ text කියන තැන සැරයක් ටච් කරගෙන මේ new text කියන තැන දෙපාරක් ටච් කරගන්න. දැන් ඕගොල්ලෝ මේ වගේ තැනකට එයි. ඕගොල්ලෝ මේක new text කියන එක කපාගෙන ඕගොල්ලෝ කැමති එකක් මේකට දාගන්න. දැන් ඕගොල්ලෝ මේකෙත් අද භාගය වගේ ලකුණෙන් ඕගොල්ලොන්ට කැමති විදිහකට adjust කරලා මේක කැමති තැනකින් තියාගන්න. දැන් ඕගොල්ලෝ චුට්ටක් දකුණු පැත්තට ගියාම පේනවා color කියලා තැනක්. ඒක එක සැරයක් ටච් කරගන්න.
දැන් ඕගොල්ලෝ මෙතනින් කලර් එකක් දාන්න ගන්න පුළුවන්. මම මේකට කළු පාට දානවා. දැන් ඕගොල්ලෝ හරි ලකුණ දෙන්න. දැන් ඕගොල්ලෝ තව දකුණු පැත්තට ගියාම ඕගොල්ලන්ට පේනවා ෆෝන් කියලා තැන. එක එක සැරයක් ටච් කරගන්න. දැන් ඕගොල්ලන්ට මේ අපි දීපු වචනේ හරි වාක්‍යය හරි ඕගොල්ලන්ට කැමති විදිහකට හැඩේ වෙනස් කරගන්න පුළුවන්. මම දානවා මේ රොබොට් රැගියුලා කියලා එකක් තියෙන්නේ. ඒක මම දාගන්න. ඕගොල්ලෝ කැමති එකක් දාගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ ආයෙත් මේකත් ලොක් කරගන්න ඕනි. දැන් ඕගොල්ලෝ තව එකක් දාන්න පුළුවන් නම් දාගන්න ඕන නම් ආයෙත් අර විදිහටම කරන්න. ඕගොල්ලෝ ආයෙත් අර කලර් කියන තැනට ගිහින් ඕගොල්ලෝ කැමති පාටක් දීලා ෆෝන් කියන තැනට ගිහින් ඕගොල්ලෝ කැමති හැඩයක් දීලා මේක හදාගන්න පුළුවන්. ඕගොල්ලෝ දැන් මේකත් ලොක් කරගන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට කැමති අයිකන් එකක් තියෙනවා නම් Google එකට ගිහින් download කරලා image එක දෙන්න. ඕගොල්ලන්ට මේ වගේ එනවා මේක data ප්‍රශ්නයක් මේක ආයෙත් delete කරලා මේ download වගේ යන තෝරගත්තේ මේ දකුණු කෙළවරේ තියෙන කරලා ඕගොල්ලන්ට මේක change එතකොට ඕගොල්ලෝ ගැලරි එකට මේක දාගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට YouTube එකට thumbnail එක දාගන්න පුළුවන්. YouTube එකට thumbnail එක දාන විදිහ ඕන නම් කමෙන්ට් කරන්න, subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. මම දාන හැම එකම මේගොල්ලෝ එතකොට ඕගොල්ලෝ ගාවට මේක කරගන්න පුළුවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න අනිත් අයට මේ වගේ වැදගත් වෙන වීඩියෝ බලන්න. මම අදට ගිහින් එන්නම්. මම පිස්සු මික්ස්.